පුංචි බබාලා එක්ක දවස ගෙවෙනකොට එයාලා අපෙන් නිතරම ප්‍රශ්න අහනවනේ. ඉතින් ඒ වගේ අහන ප්‍රශ්නවල කෙලවරක් නෑ. ඒ වගේ අපේ පුතත් ප්‍රශ්නයක් අහන්න ගත්තම ඒක දිගින් දිගටම අරන් යනවා. ඒ වගේ ප්‍රශ්නකට උත්තර දෙන්න තමයි මං අද මේ ලෑස්ති වෙන්නේ. එයා කලින් දවසේ රෑ නිදා ගන්නකොට මගෙන් ඇහුවා අපි නිදා ගන්න වෙලාවට ඉරමාම කොහෙද යන්නේ කියලා. ඉතින් මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි හදන්නේ. මට හිතුණා ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවට වඩා ප්‍රායෝගිකව කරලම පෙන්නුවොත් එයාගේ පුංචි මනසට ඒක ටිකක් හරි තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් පුතාගෙත් උදව් අරගෙනම එයාගේ සෙල්ලම් කරන බෝල තුනකින් මම හැදුවා ඉරයි හඳයි පෘථුවියයි. පෘථුවිය අපේ ලෝකයේ විදිහට හඳුන්වලා දීලා මම ඒකේ ලකුණු කරා රටවල් කීපයක්. පුතාට අඳුරගන්න පහසු වෙන්න විවිධ පාටවලින් මම ලකුණු කරා අපේ රට වගේම. පුතා මොකද්ද බලන්න හදන්නේ? ඒ මාම එනකි. පෘථුවිය මේ බලන්න එක නිකන් බෝලයක් වගේ. ඒක උඩ තමයි එක එක රටවල් තියෙන්නේ. අපි ඉන්න රට තියෙනවා ශ්‍රී ලංකාව, මේ තියෙන කොරියාව සුදු මාමින්න රට, මේ ඒෂියාවේ චුට්ටම් මාමින්න රට, මේ ජපානය, මේකේ තව යාළුවෝ ඉන්නවා, මේ රට මේ තව එකක්, ඒකේ තව යාළුවෝ ඉන්නවා. ඒ වගේ රටවල් ගොඩක් මේ බෝලේ උඩ තියෙනවා. මේ බෝලේ උඩ රටවල් ගොඩක් තියෙනවානේ. එතකොට මේ ඉන්නේ එළෝ කලවගේ කඳ මාමා. මේ තියෙන ඊර මාමා. මේ බෝලේ හැමතිස්සෙම මෙහෙම කරකැවෙනවා. එහෙම කරකැවෙනකොට මෙන්න මේ අපිට සමහරවල් මෙහෙම කරකැවෙනකොට තමයි ඊර මාමා එන්නේ. සමහර වෙලාවට හඳ මාමා එන්නේ. දැන් ඒ කරකැවෙනකොට තමයි ඔන්න බලන්න දැන් මේක කරකැවිලා මේ බලන්න ඊර මාමාගේ ඉස්සරහට තමයි ඇවිල්ලා තියෙන කවුද? චුට්ටම් මාමින් රට. එතකොට යාට දැන් දවල් වෙලා. ඊට පස්සේ අපිට ඒ වෙලාව සුදු මාමට එතකොට රෑ තියෙන්නේ නේ. යාට රෑ වෙලා. යාට ඉන්නේ හඳ මාමනේ. ඊළඟට බලමු ආයෙත් කරකැවේ බෝලේ හැමතිස්සෙම කරකැවෙනවනේ. දැන් අපිට දවල් වෙලා නේ. ඊළඟට මේ වෙන රටක යාළුවෙකුට දැන් රෑ වෙලා. යාට හඳ මාම ඇවිල්ලානේ. ඒ වගේ මේ බෝලේ හැමතිස්සෙම කරකැවෙනවා. මේ බෝලත් කරකැවෙනවා පුතේ. එකක් හැමතිස්සෙම කරකැවෙනවා මේ බෝල. මේ බෝලත් නිතරම කරකැවෙනවා. ඒක ලොකුයි. අපිට පේන්නේ නෑ මේ බෝල. අපි ඉන්නේ මේ පුතුගේ උඩනේ ඉන්නේ. අපිට මේ අපි ඉන්න බෝලයක් කියලා පේන්නේ නෑ. ඒක නිකන් හැඩේ බෝලයක් වගේ. අපි ඉන්න ලෝකේ බෝලයක් වගේ කියලා තමයි කියන්නේ. ඉතින් මාමත් බෝලයක් වගේ කියලා තමයි කියන්නේ. හඳ මාමත් එහෙමයි. මේ හැමෝම කරකැවෙනවා. ඒකයි අපට උදේ වෙලා ආයෙත් රෑ වෙන්නේ. ආයෙත් උදේ වෙනවා ආයෙත් රෑ වෙනවා. එතකොට දවසින් දවස ගත වෙන්නේ මේ බෝල කරකැවෙන නිසා. මේකත් කරකැවෙන නිසා තමයි අපිට ඉඳ පායනවා හඳ මාම එනවා. එතකොට අවුරුද්ද දෙන්නේ පුතාගේ බර්ත්ඩේ එක එන්නේ මේ බෝල කරකැවෙන නිසා තමයි ඒක වෙන්නේ. බෝල කරකැවෙලා හැමදාම දවස ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ තමයි අපිට බර්ත්ඩේ කෙනෙක් පුතාගේ අවුරුද්ද දෙනවා. පොය වරෙනවා. එහෙම තමයි දවස් එන්නේ. මේ බෝල කරකැවෙනකොට එහෙම ඊර මාම එන එක දවසක් ඊට පස්සේ ආශ්‍රත් ටිකකින් රෑ වෙනවා හඳ මාම ඇවිල්ලා ඊට පස්සේ ආයෙත් ඊළඟ දවසේ ආයෙත් ඊර මාම එනවා. එහෙමයි. තාපුතා කියන්න බලන්න. අන්න මේ දවසේ ආයෙත් කරකැවෙනවා. ඒ දවසේ ඒක ඉතින් අතන තියන්න නැත්නම් ඊට මාම ඉන්නේ කුඩනේ. මේක කරකැවෙනවා. දැන් කොහෙද දැලලා තියන්නේ? ඔන්න බලන්න. දැන් මේ බලන්න මේ තියෙන ලංකාවනේ. මේ තියෙන්නේ ලංකාවනේ. ලංකාවේ ඉඳලා ප්ලේන් එකෙන් තමයි කොරියාවට යන්න ඕනේ මෙහෙම. නැත්තම් මේ තියෙන මුහුදනේ. මුහුද මැදින් යන්න බෑනේ. වෙන තැනක යනවා. දැන් ලංකාවට ආවා.
ලංකාවට ඇවිල්ලා ඊළඟට ඒකින් උඩි අහසේ මේ තියෙන අහස ටික පුතේ මේ හිස් අහස මේව අහස. මේ අහසනේ අපිට පේන ඉර මාමයි හඳ මාමයි. අපි අහසෙන් තමයි යන්න ඕනේ. එතනක තාත්තෙන් යනවා. ඔව් අහසෙන් ගිහලා තමයි සුදු මාමා ඉන්න රටට යන්න ඕනේ. සුදුමාමින් නැත්ත ගියා දැන්. දැන් එතනක ගියා යන්න. ඊට පස්සේ මේ හඳ මාමා ඉර මාමා ඒගොල්ලෝ ඉන්නේ ගොඩාක් දුර. මතකද ළඟදී රිපෝට් එකක් ගියා හඳ මාමට මාමලා. අර ටීවී එකේ පෙන්නුවේ මේක ගොඩාක් ඒක ප්ලේන් එකෙන් යන්න අමාරුයි විදිහට. ඒක ගොඩාක්ම දුරනේ තියෙන්නේ. ඒ නිසා ගොඩාක් ආරක්ෂිත පරිස්සමෙන්. ඒකට ලොකු පෑන් එකකින් යන්න ඕන. ඔව් රිපෝට් එකක් හදලා තමයි ගියේ මාමලා හඳට. ඉර මාමලා ගොඩාක් ලොකු පෑන් එකක්. ඉර මාමයි ළඟට නෑ යන්න අමාරුයි. ඉර මාමයි ළඟ ගොඩාක් රස්නේ. එතනද ගියොත් නින්දර වගේ පිච්චෙන්න පුළුවන් ඉර මාමයි ළඟ. ගොඩාක් ලොකු පෑන් එකකින් කරා ඉන්නවනේ ඉර මාමා ළඟට. ඉර මාමයි ළඟට යන්න බෑ පුතේ. ඒක ගොඩාක් පිච්චෙන තැන. ඒක නිකන් නින්දර වගේ ඉර මාමා. ඉර මාමයිට ළඟින් රැවෙන් තාත්ත ගියත් කොට හොඳයි. ඕන දැන් ලංකාවට ඉර මාමා ඇවිල්ලා තියෙන්නේ. එතකොට සුදු මාමට රෑ වෙලා. හරි බලන්න. සුදු මාමට රෑ. නැත්තම් මෙහෙමත් පුළුවන්. මේ තියෙන මුහුදනේ මේ නැවකින් හරි බෝට්ටුවකින් හරි මෙහෙම මුහුද දිගේ බෝට්ටු වලට පුළුවන් මුහුදෙන් යන්න. මේ තියෙන මුහුදනේ මුහුද දිගේ මෙහෙම යන්නත් පුළුවන්. ගොඩාක් මෙහෙම බෝට්ටුවකින් යන්න පුළුවන්. අපිට ඉර මාමා ඇවිල්ලා ආයෙත් යන හැටි. අපිට ඉර මාමා ඇවිල්ලාද? කො බලන්න. දැන් ඉර මාමා ගියායේ. දැන් අපිට බෑවෙලා. කො බලන්න. මේ අත්දැකීමත් එක්ක දැන් පුතා දන්නවා අපිට රැ වෙනකොට තවත් රටකට ඉර පායන බව. බීච් එකට ඇවිද්ද? මම යාට කියලා දුන්න ඉංග්‍රීසි අකුරු කීපයකුත් දැන් එයාගේ මතකයේ තියෙනවා. මේ ටයිප් කරලා තියෙන්නේ එයාම තමයි මේ අකුරු ටික සොයාගෙන. හරිද? ඒ අකුරු වලට අමතරව අද අලුත් අකුරක් තමයි මේ පුතා අඳුනගන්නේ. එහෙම කරන්න කමක් නැහැ. දෙකෙන් අකුරු ඕන එකට යා කරන්න. තව තියෙන ඔබ අකුරු රූප බලන්න. බැලූන් එකක් තියෙනවා. බැලුන් එක බේගෙන බැලූන් බැලූන්. තව තියෙනවා බර්ගේ රූප එකම අකුර ඇතුළත් වෙන ක්‍රියාකාරකම් කීපයක් කරාම පුංචි බබාලගේ හිතේ ලේසියෙන් මේ අකුර රැඳෙනවා කියලා මම හිතනවා. විවිධ ක්‍රියාකාරකම් එක්ක වීඩියෝ කීපයක්ම ඔයාලා දැක්කට මේ හැමදේම එකම දවසක කරපුවා නන් නෙවෙයි.
ඉගෙනීමට වඩා සෙල්ලමට කැමති මේ කාලේ පුංචි දෙයක් හරි මම කරවන්නේ සතියකට දවසක් වගේ තමයි. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් එනකන් ඔයාලා හැමෝම සතුටින් ඉන්න.